කොහොමද ඉතින් සුබ දවසක් වේවා. මට අද හිතුණා ඔයගොල්ලන්ත් එක්ක පොඩ්ඩක් කතා කරන්න මේ අප්ඩේට් එකක් දෙන්න. මොකද්ද අලුත්ම මේ අප්‍රේල් 1 වෙනිදා 2025 අප්‍රේල් 1 වෙනිදා වෙද්දී අලුත්ම මිනිමම් වේජ් එක කැනඩා වල තියෙන ප්‍රොවින්ස් වල සහ ටෙරිටරි වල. In just a few moments, so they'll be up. ඉතින් ඔයගොල්ලෝ දැන්ටවත් දන්නවා ඇති කැනඩා වල තියෙනවා ප්‍රොවින්ස් 10ක් තුනක් ටෙරිටරිස් ඒ කියන්නේ ඔක්කොම 13ක් තියෙනවා including provinces and territories. ඉතින් ඒ 13 මිනිමම් වේජ් එක ගැන තමයි මට අද ඔයගලන්ට කියන්න ඕනකම තිබ්බේ. ඉතින් මොකද ඔයගොල්ලෝ මෙහෙට කොහෙට හරි එන්න කැනඩා වල මේ 13න් අතර කොහෙ හරි එන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් මේ ගැන අප්ඩේට් වීම වැදගත්. මොකද මිනිමම් වේජ් එක මාර වටිනවා මේ දේවල් තින් ඩිසයිඩ් කරන්න නේද? ඉතින් හිතමු ඔයගලන්ට ජොබ් ඔෆර්ස් මොනවා හරි ජොබ් ඔපචුනිටිස් ආවේ කියලා ප්‍රොවින්ස් 3-4කින් ඉතින් ආව නම් ඔයගලන් ඩිසයිඩ් කරන්න පුළුවන් මිනිමම් වේජ් එක වැඩි තැනකට යන එක හොඳයි. ඒ අතරතුරම ඔයගොල්ලෝ තව සලකලා බලන්න ටැක්ස් රේට් එක කීයද? ඉතින් උදාහරණයක් මම ඉන්නේ PI වල 16ක්. ඉතින් ආරංචියක් ආව 115ක් කරලායි කියලා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් බලන්න ඕන. ඉතින් බලමු මොනවද කියලා අලුත්ම මිනිමම් වේජ් එක. ඉතින් මම මේකට රෙෆරන්ස් කරගන්නේ කැනඩියන් ඔෆිෂියල් වෙබ්සයිට් එකේ data. හරි. ඉතින් මම කියන්න මුලින්ම පටන් ගමු මම ඉන්න තැනින් Prince Edward Island. Prince Edward Island කියන්නේ අට්ලාන්ටික් රීජන් එකේ තියෙන ප්‍රොවින්ස් 4න් එකක්. හරි. ඉතින් ප්‍රොවින්ස් 4ක් තියෙනවා Prince Edward Island, හරි. Halifax, ඒටවත් නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් and Labrador සහ තව මොකක්ද අනිත් එක නිව් බ්‍රොන්ස්වික්. හරි. ඒක දැන් ළඟම මට අමතක වුණා. නිව් බ්‍රොන්ස්වික් sorry not Halifax, නිව් බ්‍රොන්ස්වික්, නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් and Labrador, Prince Edward Island සහ අනිත් එක නෝවා ස්කෝෂියා. හරි. ඔය හතර තමයි ඇට්ලාන්ටික් රීජන් එකේ තියෙන ප්‍රොවින්ස් 4. ඉතින් මුලින්ම Prince Edward Island එක මම ඉන්න ප්‍රොවින්ස් එකේ ඒක තමයි කැනඩා වල තියෙන පුංචිම ප්‍රොවින්ස් එක. හරි. ඔයගොල්ලෝ දැන්ටවත් දන්නේ නැති මගේ වීඩියෝස් බලලා තියෙනවා. මම ඔය ගැන වාරයක් ගානේ කියලා තියෙනවා. ඉතින් මේක ලොකු ෆැක්ට් එකක්. මොකද පොඩිම ප්‍රොවින්ස් එක මේ 13න් අතර තියෙන පොඩිම ප්‍රොවින්ස් එක. ඉතින් කැනඩා වල ආරම්භයත් ඇත්තටම මේ Prince Edward Island තමයි. ඒක තමයි කන්ෆෙඩරේෂන් බ්‍රිජ් එක හදන්න මූලික ගොඩක් කතන්දර තියෙනවා. ඉතින් මේ කැනඩා වල හදන්න ආරම්භයක් තමයි මේ PI වලින් අරගෙන තිබ්බා. ඒ දවස්වල ඒගොල්ලෝ ඩිසයිඩ් කරනකොට මේ ප්‍රොවින්ස් එක ඔක්කොම එකව කරලා කැනඩා බිල්ඩ් අප් කරන්න. ඉතින් Prince Edward Island එකේ මිනිමම් වේජ් එක මේ මං ඉස්සෙල්ලා කිව්වාගේ හැම තොරතුරක්ම ඔෆිෂියල් රෙෆරන්ස් වලට අනුව තමයි දෙන්නේ. මේ අප්‍රේල් 1 වෙනිදාට 2020 අප්‍රේල් 1 වෙනිදා වෙද්දී $16යි PI වල මිනිමම් වේජ් රේට් එක. දැන් $16ක් කියන්නේ සාමාන්‍යයෙන් ඇති. මොකද මේ අනිත් ප්‍රොවින්ස් එක බලද්දී $16ක් කියන්නේ ඇත්තටම ගොඩක් දුරට මැද වගේ තමයි ඒක තියෙන්නේ. ඒ මීටට වැඩි අඩු ප්‍රොවින්ස් තියෙනවා මම ඒක ඉස්සරහට කියන්නම්. ඉතින් 16 කියන්නේ සාමාන්‍යයෙන් මිඩ් වේජ් එකේ මිනිමම් වේජ් එක. ඒක හොඳයි. හරි. දෙවෙනි එක තමයි අපි ගත්තොත් ඊළඟට අපිට ළඟ තියෙන්නේ නිව් බ්‍රොන්ස්වික්. මිනිමම් වේජ් එක මේ අප්‍රේල් 1 වෙනිදා 2025 15.65යි. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ 16 හොඳයි. ඉතින් 15.67 ගානක් තමයි උනාට. ඉතින් පැය ගානක් ගන්නදී ඕක ඩොලර් ගාන $5ක් වෙනවා. ඉතින් දවසක් වැඩ කරත් ඉතින් ඒක මාසෙන් වැඩි කරලා අවුරුද්ද වැඩි කරාම හොඳ ගානක් නේ. ඉතින් මොකද මෙහි $7.25 වුණා වඩන මොකද මෙහි තේ එකක් වෙන්නේ $1යි. හරි. සාමාන්‍යයෙන් තව මොනවද තියෙන්නේ මේ උදාහරණයක් කියලා පොඩි බර්ගර් එකක් $2.50යි 3යි. ටැක්ස් එක ටැක්ස් නැතුව $1.7 ගානයි නැත්නම් 2යි ඒක වෙනස් වෙනවා. ඉතින් මම මේ උදාහරණයක් කිව්වේ ඉතින් ඒ 7 ගානේ තියෙන වටිනාකම මෙහි 7.25ක් වුණත් හරි වටිනවා. 7.25න් ඔයගන්න දෙයක් ගන්න පුළුවන්. ඉතින් අපි ඊගාවට යමු නෝවා ස්කෝෂියා වලට. නෝවා ස්කෝෂියා තියෙන්නේ ඇට්ලාන්ටික් රීජන් එකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට 15.7 70යි. 7.5ට වැඩි නිව් බ්‍රොන්ස්වික් වලට වැඩි. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ Prince Edward Island $16යි. නිව් බ්‍රොන්ස්වික් 15.7 65යි.
හලිෆෙක්ස් සොරි නෝවා ස්කෝෂියා හලිෆෙක්ස් කියන්නේ නෝවා ස්කෝෂියා එකේ කැපිටල් එක. ඉතින් හලිෆෙක්ස් තමයි මට ටක් ගාලා ඔලුවට එන්නේ. හරි. ඉතින් නෝවා ස්කෝෂියා 15.70යි. ඉතින් අනිත් එක තමයි නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් ලැබෝඩ. ඒකත් ප්‍රින්ස් එඩ්වර්ඩ් වගේමයි $16යි මිනිමම් වේජ් එක. ඉතින් ඇට්ලාන්ටික් රීජන් එකේ මිනිමම් වේජ් එක 15.65යි 16යි අතර තමයි කැරකෙන්නේ දැනට මේ අප්‍රේල් 1 වෙනිදා වෙද්දි. ඉතින් අපි බලමු ඊගාවට කුබෙක් වලට යන්න. මොකද අපි ලෑන්ඩ් කරේ කුබෙක් වලට. කුබෙක් වල තමයි ලොකුම ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක් තියෙන්නේ කැනඩා වල. පියර්සන් එයාපෝට් එක. ඉතින් කුබෙක් වල ගොඩක් ඉන්නේ ෆ්‍රෙන්ච් මෙජොරිටි එක. ඉංග්‍රීසිුත් තියෙනවා. ගොඩක් ඒගොල්ලෝ ෆ්‍රෙන්ච් තමයි ප්‍රයොරිටි එක අරගෙන යූස් කරන්නේ. ඉතින් අපිටත් එක්ස්පීරියන්ස් එකක් වුණා ඒක අපි හෙට ලෑන්ඩ් වුණාම ඒගොල්ලෝ මුලින්ම කතා කරන්නේ ෆ්‍රෙන්ච්. ඉතින් අපි උඩබිම බැලුවා මොකද මේ ෆ්‍රෙන්ච් ඉතින් අහලත් නැහැ දන්නෙත් නැහැ. ඔය ෆස්ට් ටයිම් තමයි කතා කරනවා හරි ඇහුනේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ට ටක් ගාලා ඒගොල්ලෝ කිව්වා ෆ්‍රෙන්ච් තමයි ඔෆිෂියල් මේ එක ලැන්ග්වේජ් එක. ඉංග්‍රීසිුත් තියෙනවා. ඉංග්‍රීසි තමයි සාමාන්‍යයෙන් සෙකන්ඩ් වගේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් ඊට පස්සේ අපිට එක්ස්ප්ලেইন කරා මොකද ප්‍රොසෙස් එක කියලා මේ එයාපෝට් එක ඇතුලේ ඉමිග්‍රේෂන් හරහා යනකොට. ඉතින් කුබෙක් වල 15.75 ඩොලර්. 5.75යි. ඒක 7.5කට වැඩි 7.5ක් වැඩි නෝවා ස්කෝෂියාට වැඩි. ඒ කියන්නේ තාමත් ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ් වල තියෙන මිනිමම් වේජ් එක වැඩි. මම උගන් ඉස්සෙල්ලා කිව්වා වගේ මිඩ් ලෙවල් තමයි තියෙන්නේ. හැබැයි PI වලට වැඩි මිනිමම් වේජ් තියෙන තව ප්‍රොවින්සස් ටෙරිටරිස් තියෙනවා. මම ඉස්සරහට ඒ ගැන කියන්නම්. ඉතින් මම දැන්ට ඔයගොල්ලෝට කිව්වා ප්‍රොවින්සස් පහක් ගැන. ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ්, නිව් බ්‍රන්ස්වික්, නෝවා ස්කෝෂියා, නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් ලැබෝඩ සහ කුබෙක්. හරි. ඔය ටිකේ 15යි 16 අතර තමයි මිනිමම් වේජ් එක කැරකෙන්නේ. අපි ඊගාට යමු ඔන්ටාරියෝ. ඉතින් ඔන්ටාරියෝ ගැන කිව්වොත් ඔන්ටාරියෝ හරි ෆේමස් ඉතින් කැනඩා වල. ඔට්ටාවා කියන්නේ කැනඩා වල තියෙන කැපිටල් එක. ඉතින් ඔට්ටාවා තියෙන්නේ ඔන්ටාරියෝ වල. ඉතින් මම ඒක තමයි කිව්වේ ඔන්ටාරියෝ ගොඩක් ෆේමස් කැනඩා වගේම ලෝකෙම මොකද කැනඩා වල කැපිටල් එක නිසා. ඉතින් අපේ ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තමයි කැපිටල් එක. සමහර කට්ටිය හිතන් ඉන්නවා කොළඹ කියලා. ඒ වුණාට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තියෙන්නේ කොළඹව තමයි. ඉතින් ඒක නිසා වෙන්නේ නැති. ඉතින් ඒ වගේ තමයි ඔන්ටාරියෝත් ගොඩක් ෆේමස්. ඔන්ටාරියෝ වල මිනිමම් වේජ් එක තමයි 17.20 ඩොලර්. කැනඩියන් ඩොලර් 17.20. ඉතින් අපි දැන් කතා කරපු අනිත් ප්‍රොවින්ස් පහට වැඩිය ඔන්ටාරියෝ එකේ තියෙන ඔන්ටාරියෝ වල තියෙන මිනිමම් වේජ් එක ඉතාමත් වැඩි. මම හිතන්නේ වැඩිම නෑ. තව පොඩ්ඩක් එකක් ඊට වැඩි උඩ තියෙනවා. ඉතින් මම ඒක ගැන ඉස්සරහට කියන්නම්. ඉතින් ඔන්ටාරියෝ ගැන කතා කරද්දී ගොඩක් නිවුස් යනවා මේ දවස්වල. මොකද USA කැනඩා ට්‍රේඩ් යුද්ධ නිසා එහින් ප්‍රීමියර් ෆෝඩ් ගොඩක් මේ සම්බන්ධව නිවුස් හැමතිස්සම වගේ මේ මීඩියා වල වැටෙනවා. ඉතින් පොඩ්ඩක් ඕගොල්ලෝ ඒක ගැන බලන්න කොහොමද මේ වෙළඳ යුද්ධේ මේ දවස්වල කැනඩා US අතර යන්නේ කියලා. අපි ඊගාට යමු මැනිටෝබා වලට. මැනිටෝබා වල මිනිමම් වේජ් එක තමයි 15.80 කැනඩියන් ඩොලර්. ඒකත් සාමාන්‍යයෙන් නිව් බ්‍රන්ස්වික් සහ නෝවා ස්කෝෂියා වල තියෙන මිනිමම් වේජ් එකත් එක්ක සමානයි. සස්කචවාන් ඩොලර් හරියටම කැනඩියන් ඩොලර් 15යි. හරි. ඒක PI වලටත් අනිත් ප්‍රොවින්ස් වලට වැඩිය ගොඩක් අඩුයි සස්කචවාන් වල මිනිමම් වේජ් එක. ඉතින් මම ඕගොල්ලන් තව ඉස්සරහට තව වීඩියෝ එකක් කරනවා ටැක්ස් රේට් එක ගැන. කොච්චර ටැක්ස් රේට් එක කියලා. මොකද මේ හැම මිනිමම් වේජ් එකක්ම ඩිපෙන්ඩ් වෙනවා ටැක්ස් රේට් එකත් එක්ක. මොකද ඕගොල්ලන්ගේ ටැක්ස් රේට් එක වැඩි නම් ඕගොල්ලෝ වැඩි මිනිමම් වේජ් එකක් ගත්තා වැඩක් නැහැ. මොකද ටැක්ස් බඩුවක් ගායදී ටැක්ස් රේට් එක බලපානවා ඕගොල්ලන්ගේ වේජ් එකත් එක්ක. මොකද ඔයා ඩොලර් 15ක මිනිමම් වේජ් එකක් තියලා ටැක්ස් රේට් එක $16ක් නම් ඉතින් ඒ ඩොලර් 13ක් පිටුම ඩොලර් 15ක මිනිමම් වේජ් එකත් එක්ක ටැක්ස් රේට් එක ඩොලර් 7 ටැක්ස් 4 නම් 4 ටැක්ස් රේට් එක. ඉතින් ඒක ලොකු වෙනසක්. මොකද ඔයගොල්ලන්ට බඩුවක් ගන්න ගෙවන ටැක්ස් ගාන අඩුයි. ඉතින් අතේ කීයක් හරි ඉතුරු වෙනවා ටැක්ස් රේට් එක අඩු නම්. හරි. ඒක මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. මොනවද දැන්ට තියෙන කරන්ට් ටැක්ස් රේට් එක කැනඩියන් ප්‍රොවින්ස් සහ ටෙරිටරිස් අතර. ඇල්බර්ටාත් හරියටම සස්කචුවන් වගේමයි කැනඩියන් ඩොලර් 15යි ටැක්ස් රේට් එක මේ අප්‍රේල් 1 වෙනිදා 2025. දැන්ට අපි කතා කරා නිව් බ්‍රන්ස්වික්, නෝවා ස්කෝෂියා, ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ්,
නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් ලැබෝඩර් කුබෙක් ඊට පස්සේ ඔන්ටාරියෝ මැනිටෝබා සස්කච්වාන් සහ ඇල්බර්ටා ගැන ඉතින් අපිට තව ප්‍රොවින්ස් ඉතුරුලා තියෙනවා ප්‍රොවින්ස් අන්තයට ඉතුරුලා තියෙනවා 4ක් ඉතින් ඒ 4 ගැන කතා කරමු ඉතින් අපි යමු ඊගාවට බ්‍රිටිෂ් කොලම්බියා කියන්නේ ඔයගොල්ලෝ දැන්නමත් අහලා ඇති සමහරට අහලා ඇති ඉතාම ලස්සන කැන්ඩවල් තියෙන ප්‍රොවින්ස් එකක් කියලා තමයි කියන්නේ බොහෝ දුරට කාලගුණය ගොඩක් හීතල නෑ ලංකාව වගේ කියන සමහර කට්ටිය එහි ජීවත් වුණු කට්ටිය කියන්නේ ඉතින් මම නිකන් බැලුවා හරිම ලස්සනයි මොකද කඳු මාර නයිස් ලුක් එකක් තමයි තියෙන්නේ මේ බ්‍රිටිෂ් කොලම්බියා ගැන ඉතින් ඇත්තටම කවදා හරි ඉතින් ගියොත් ඔයගොල්ලත් එක්ක ඒ වීඩියෝ එක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මොකද මේ වෙදර් එක හරි සොෆ්ට් හොඳ වෙදර් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙදර් එක තමයි ඉතින් ඇත්තටම වෙදර් එක මාර ඉම්පෝටන්ට් මෙහි. මොකද ඇත්තටම මේ දැන් මම ඉන්න ප්‍රොවින්ස් එක PI එකේ තනිකර ස්නෝ මේ වින්ටර් කාලේ ස්නෝ පිරලා. ඉතින් තනිකර සුදු මුහුදක් වගේ තමයි හරි හැම තැනම සුදු පාට. ඉතින් අපි ඊගාවට යමු. බ්‍රිටිෂ් කොලම්බියා එකේ මම ඔකට කිව්වනේ 17යි 40යි මිනිමම් වේජ් එක මේ අප්‍රේල් පළවෙනිදා 2025 1740යි. ඉතින් ඒක දැනට තියෙන වැඩිම මිනිමම් වේජ් එක තමයි අපි දැනට කතා කරපු ප්‍රොවින්ස් ටෙරිටරිස් එකෙන් දැනට තියෙන වැඩිම වේජ් එක තමයි බ්‍රිටිෂ් කොලම්බියා දෙන්නේ. කැනඩියන් ඩොලර් 1740ක්. හරි. ඉතින් අපි අනිත් එකට යමු. ඊගාට මම කතා කරනවා ටෙරිටරිස් ගැන. දැන් ඉතින් ටෙරිටරිස් 3ක් මම කියන්නේ කැනඩියන් වල ප්‍රොවින්ස් තියෙනවා 10ක්. ටෙරිටරිස් 3ක් තියෙනවා. ඉතින් අපි යමු ටෙරිටරිස් 3ට. මුල්ම එක තමයි නොනවිට් එකේ මිනිමම් වේජ් එක ගොඩක් වැඩි සාපේක්ෂව ඩොලර් 19ක්. මොකද නොනවිට් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් හීතල පැත්තක්. මගේ සමහර යාළුවෝ ඒවා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කියන අනුව කොයිලෙත් -30 -20 40 අතර තමයි කොයිලෙත් නොනවිට් තියෙනවා කියන්නේ. මොකද ඊටමත් සීතල අධික පැත්තක් තමයි නොනවිට්. මොකද මේ නොනවිට් වලට ඉන්නවටත් ගවර්න්මන්ට් එකෙන් ගාණක් ගෙවනවා. මම බලන්න ඉස්සරහට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න නොනවිට් ගැනත් ගොඩක් හීතලයි ගවර්න්මන්ට් එකෙන් ගෙවනවා වෙනම බෙනිෆිට්ස් දෙනවා ඒවා ඉන්නවට ටැක්ස් අඩුයි ඒ වගේ කතන්දර තියෙනවා. ඉතින් ඩොලර් 19ක් තමයි දැනට තියෙන වැඩිම මිනිමම් වේජ් එක කැනඩා ප්‍රොවින්සස් ටෙරිටරිස් ඇතුළත තියෙන වැඩිම මිනිමම් වේජ් එක තමයි නොනවිට් වල ගෙවන්නේ ඩොලර් 19ක්. ලොකු ගාණක් හරි. මොකද ඩොලර් 3ක් වැඩි PI වලටත් වැඩි. අනිත් තව තියෙන ටෙරිටරියක් තමයි නෝර්ත් වෙස්ට් ටෙරිටරිස්. නමෙම කියනවා ටෙරිටරිස්. ඒක නෝර්ත් වෙස්ට් ටෙරිටරි එක තමයි. ඒකේ මිනිමම් වේජ් එක ඩොලර් 16.70යි. හරි. අන්තිම එක තමයි ප්‍රොවින්ස් සහ ටෙරිටරිස් තියෙන අන්තිම එක තමයි යූකොන්. මම යූකොන් ගැන ඉස්සර වීඩියෝ එකක් කරා මේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා කියලා නේද? බලන්න ඔයගොල්ලෝ මගේ channel එකට ගිහිල්ලා මම මෙතන දාන්නම් link එක. හරි. ඉතින් ගිහිල්ලා බලන්න. ඒ link එක ක්ලික් කරලා මොකද්ද වීඩියෝ එකේ විස්තරය කියලා. ඒක අලුතෙන් ඒගොල්ලෝ දෙන ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තමයි මට මතක විදිහට මම කිව්වේ. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. යූකොන් වල මිනිමම් වේජ් එක ඩොලර් 17.94යි. ඩොලර් 17.94යි යූකොන්. ඉතින් මේකත් මම කිව්වාගේ අප්‍රේල් 1 වෙනිදා 2025 තියෙන නවතම අප්ඩේට් තමයි මිනිමම් වේජ් එක ගැන. ඉතින් අපි දැන්ට කතා කරා ප්‍රොවින්ස් 10ක් සහ ටෙරිටරිස් 3ක් ගැන. ඉතින් මම මුලින්ම ඒ ගැන කිව්වොත් ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ් මිනිමම් වේජ් එක ඩොලර් 16යි. නෝවා ස්කෝෂියා වල 15.70යි. නිව් බ්‍රුන්ස්වික් වල 15.65යි. නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් ලැබෝඩර් ඩොලර් 16යි. කුබෙක් වල 15.75යි. ඔන්ටාරියෝ වල 17.20යි. මැනිටෝබා 15.80යි. සස්කච්වාන් ඩොලර් 15යි. ඇල්බර්ටා ඩොලර් 15යි. බ්‍රිටිෂ් කොලම්බියා ලස්සනම් පැත්ත ඩොලර් 17.40යි. නොනවිට් වැඩිම ඩොලර් 19යි. නෝර්ත් වෙස්ට් ටෙරිටරිස් ඩොලර් 16.70යි. යූකොන් ඩොලර් 17.94යි. ඉතින් ඔන්න ඔය ටික තමයි කැනඩා වල තියෙන ප්‍රොවින්ස් ටෙරිටරිස් ටික. ඉතින් මම ඕගොල්ලන්ට මිනිමම් වේජ් එක ගැනත් කිව්වා. ඉතින් ඕගොල්ලෝ කැනඩා වල කොහේ හරි මේ ප්‍රොවින්ස් සහ ටෙරිටරිස් කොහෙට හරි ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකත් පොඩ්ඩක් බලන්න මිනිමම් වේජ් එකත් ඔප්ෂන් එකක් තියෙනම් තෝරගන්න. ඉතින් නැත්තම් ඒත් කම නැහැ ඉන්න. මොකද ඒක chance එක පස්සේ වුණත් ඕගන්ට ඉතින් ඉඳලා ඕගන් කැමති නම් යන්න ඉන්න පුළුවන්. PR එක තියෙනවා. ඒක ඉතින් ඕගොල්ලෝගේ choose එක. passport තියෙන කොහොමත් යන්න පුළුවන්.
ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ, කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. પાස්පෝර්ට් තියෙන කට්ටියට එහෙම යන්න ඕන තරම් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට අද ඔයගන්ට එක්ක අප්ඩේට් කරන්න ඕන උනේ. මොකද්ද මිනිමම් වේජ් එක කැනඩාවල 2025 අප්‍රේල් 1 වෙනිදා වෙද්දි. එහෙනම් ඔයගන් සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් මේ වගේ හම්බෙමු. එහෙනම් ජයෙන් වේවා.